අද මම ඔයගලන්ට අරගෙන ආවේ කටට සැරට ලුණු මිරිසක් හදාගන්න විදිය. ඉතින් මේ ලුණු මිරිස හදාගන්න නම් හරිම ලේසි. හැබැයි ටිකක් වෙනස් මේක හදන විදිය. ගොඩාක් රසවත්, ගොඩාක් කටට සැරට කැමති අයට ඕන හොඳටම ගැලපෙන ලුණු මිරිසක් තමයි මේක. අපි බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම අපිට ඕන කරනවා වේලිච්ච මිරිස්. මම අරගෙන තිනවා 12ක් වගේ කරල්. ඉතින් ටිකක් වැඩිපුර සැරට ඕන නම් 15ක් වගේ ගන්න පුළුවන්. ඊට අමතරව කරවල කෑල්ලක් අපිට ඕන කරනවා. කැමති ඕනම වර්ගයකින් ඔයාලට කරවල ගන්න පුළුවන්. මේ වගේ පොඩි කෑල්ලක් ගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා සාමාන්‍ය ගින්දරේ මිරිස් කරල් ටිකයි කරවල ටිකයි අපි තෙල් වල බෙද ගන්න ඕනේ. මේක ගින්දර අඩුවෙන් කරගන්න. ගොඩාක් මිරිස් කරල් ටිකත් කර ගන්න එපා. ඉතින් මිරිස් කරල වල ටිකක් හය ගතිය එනකන් තමයි අපි බෙද ගැනීම කරන්නේ. ඉතින් ගොඩාක් කළු වෙනකන් තියාගන්න අවශ්‍ය නැහැ. ඔයා පොඩක් හැන්දෙන් අලලා බලන්න මිරිස් කරලා. එතකොට ඔයාලට තේරෙයි චුට්ටක් හය ගතියට වගේ වෙලා තිනවා. එතකොට ඔයාලට පුළුවන් එළියට ගන්න. ඊළඟට කරවල කෑල්ල ටිකක් හොඳට බැදෙන්න ඕනේ. හොඳින් බැද ගන්න. මෙන්න මේ වගේ ගන්නට හොඳට බැදුනට පස්සේ ඒකත් අපි එළියට ගමු. ඊළඟට ඔයා ඒ පෑන් එකටම ලුණු දා ගන්න ඕන. මම මෙතන ලොකු ලුණු ගෙඩියක් අරගෙන තිනවා. ලුණු ටිකත් අපි අඩම ගින්දරේ විනාඩි 2-3ක් වගේ බැදගමු. දැන් විනාඩි 2-3ක් වගේ බැදුනට පස්සේ අපි ලුණු ටිකත් එළියට ගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් වංගෙඩියක් තියෙනවා නම් වංගෙඩිය පාවිච්චි කරන්න. එහෙම නැත්නම් බ්ලෙන්ඩ් එක උනත් පුළුවන් ඔයාලට මේ වැඩේ කරගන්න. වංගෙඩියට මුලින්ම මිරිස් කරල් ටික දාගන්න. ඊට පස්සේ ලුණු දාගන්න. ලුණු ටිකක් අඩුවෙන් දාන්න. මොකද අපි මේකට කරවලත් එකතු කරන නිසා. දැන් මිරිස් කරල් ටික යාන්තමින් චුට්ටක් කොටා ගමු මුලින්ම. ඊට පස්සේ කරවල ටිකයි ලුණු ටිකයි දාලා හොඳට සාමාන්‍ය ලුණු මිරිස් හදනවා වගේ මේ ටික හොඳින් කොටා ගන්න. හොඳට පේස්ට් එකක් වෙනකන් කොටා ගත්තට පස්සේ මම මේකට දෙහි ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් මේක හරිම රසයි. මේ ලුණු මිරිස් වලට කල් තියා ගන්නත් පුළුවන්. ඉතින් කටට සැරට කන්න කැමති අය ඔන්න මේ ලුණු මිරිසත් හදලා බලන්න. ගොඩක් රසවත් නිසා මම හිතනවා ඔයාලා ගෙදර හැමෝමත් කැමති වෙයි කියලා. ඔන්න හැදුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න.